කළු කමුටා සුදු වනතුරු මෝල් ගහේ තනු වනතුරු 120ට 220ක් ආයු බොහෝ වේවා. කිංස්බරි ශ්‍රී සන්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා අධ්‍යාපන සංස්කෘතික සහ සුබසාධක පදනම සංවිධානය කරන 30 වන වතාවට ඔබ වෙත සාඩම්බරයෙන් ගෙන එන කිංස්බරි බක්මහා සනකලියේ සංස්කෘතික සංදර්ශනයේ ආරම්භම මෙසේ දිගහැරෙන වගයි. Yes, Aravinda. Dear Mahasangharatna, honored guests, this is the 30th time that the Kingsbury New Year Festival is organized by the Sri Lanka Educational, Cultural and Welfare Foundation. It is my honor to invite you and welcome you on their behalf. මේ සම්භාවනීය අවස්ථාවට අපගේ ආරාධනය පරිදි මෙතනට වැඩමවා වඩාල සංඝරත්නය ප්‍රමුඛ ආරාධිත අමුත්තන් ඇතුළු සියලුම රැස්ව සිටින හිතවතුනි හිතවතියනි ඔබ සියලුම දෙනාව ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් යුතුව මේ මොහොතේදී සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මා හරසරින් පිළිගනු ලබනවා. ඒ 1990 වසර සීත දේශයේ වෙසෙන ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට සංදිස්ථානාත්මක වෙනසක් සිදු වූ වෙනස් වසරක්. එයන් කිසිවක් නිසා නොවේ. අපරිමිත ධෛර්යයක්, සංවිධාන ශක්තියක්, දුරදක්නා නුවණක් ඇත්තා වූ නායකත්වයෙන් පිරිපුන් සිරුරක් ඇත්තා වූ තවන්ත බුද්ධ පුත්‍රයෙකුගේ කෙන්ටෙන් ආගමනය නිසා ඒ අන්කවරක්වත් නොව අප අතර සිටිමින් දැවන්ත සුවනැල්ලක් ලෙස මේ සාගරයේ රුවල හැසිරවූ උන්වහන්සේ පූජ්‍ය ගලයායේ පියදස්සී නායක ස්වාමීන් වහන්සේ මේ වන විට අපවත් වී වදාළ ඒ දැවන්ත පෞරුෂය 1990 දී මේ පුරවරයට වැඩම කිරීම සම්දිස්ථානාත්මක වසරක් වුණා. එන අනුතරව 1991 වසරේදී පටන් අද දක්වා පුරා අවුරුදු 30ක කාලයක් මුළුල්ලේ යම් අවුරුදුවලදී යම් හේතුන් නිසා මේ සිදු නොවුණා හැරෙන්නට සියලුම අවුරුදුවල අද දක්වා මේ විදිහට මේ ආදරණීය ජනතාවට හෙළ සංස්කෘතිය අවුරුදු කලාව සියල්ල එකතු පහදු කරන්නට රුවලක් වන්ව නායකත්වයක් දුන් උන්වහන්සේගේ පින ආශිර්වාදය නිසා වසර 30ක් මෙලෙස ඔබට මට හමු වෙන්නට හැකි වුණා. ඒ දායකත්වයට වසර 10කට වැඩි කාලයක් මාගේ දායකත්වය ලබන්නට මම වාසනාවන්ත වුණා. ඉතින් ඒ මතක් කිරීම අපි අද මෙතනට ආවේ උන්වහන්සේ නිසා. ගෞරවනීයව নমස්කාර පූර්වකව උන්වහන්සේට අපේ নমස්කාරය පුද කර සිටිනවා මුල් අවස්ථාවේ. Yes, Aravinda. We need to remind ourselves that the first Kingsbury Award was organized by none other than our late Avasarai Galayaye Piyadasi Thero in 1995. That was 30 years ago, and ever since that we have come a long way with the ability to organize not only London's, not only UK's, but Europe's largest New Year festival. Our aim of this is nothing other than to celebrate our rich cultural heritage and share it with our younger generation as well as you guests. So I hope you enjoy our show and take some inspiration with you when you go back home. සැබෑවටම ලන්ඩන් නොව UK වල නොව යුරෝපයේ දැවැන්තම බක්මහා උළෙල කිංස්බරි බක්මහා සනකලිය මෙලෙසින් සංස්කෘතික සංදර්ශනය දිගහැරෙන මොහොතක අපි සූදානම් සියල්ලට ප්‍රථම රැස්ව සිටින සියලුම දෙනාව පංචශීලයේ පිහිටවන්නට මේ අවස්ථාව සඳහා මා ඉතාමත්ම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති විල්පාගෙදර ඥානේශ්වර ස්වාමීන් වහන්සේට රැස්ව සිටින සියලුම දෙනාව පංචශීලයේ පිහිටවන මෙන්. As per our customs, before we start something so auspicious, I would like to humbly ask you to raise from your seats so that our Avasarai, Vilbhagadara Gnaneshwara Thero could administer the 5 precepts. So please. අවසරයි හොඳයි. ගාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සුනුල්ලා සරණයි. Well, we shall now go on to one of the most auspicious, customary traditions before we start our cultural show. This is none other than lighting the oil lamps, and for this I would like to humbly request presence from our most distinguished guests. So please, if the chief guest, Mrs. Honori Mallikarachi, Acting High Commissioner of Sri Lanka to the UK, Worshipful the Mayor of Brent, Councillor Tariq Dam, MBE, Councillor David Parry, leader of the Labour Group, Labour, Worshipful the Mayor of Harrow, Councillor Salim Chowdhury, and Mayoress Mrs. Jasmine Chowdhury, Dr. Zamir Srivadin, Chairman British Sri Lankan Association, Councillor Rajin Kanji Chauhan, Harrow Bell Board, Brent Councillor Sunita Havini Conservative, Miss May Singh Lai, OBE, Dear Representative Deputy Lieutenant Mountain Borough of Brent, Lakmini Shah, Councillor East Ham South Cabinet Member, Borough of Newham, Mr. Gopal Batu, Harrow Interfaith Chairman, former Harrow Mayor, Councillor Karima Marika, Worshipful the Mayor of Brent, Councillor Tony Burung, Mr. Naveen Shah, former London Assembly Member in Harrow, Mr. Virendra Sharma, MP Southport, Mr. Naveen Alakhoshi, CEO of Ultramed Limited, Luton and Lansdowne Hospital, Ulton Clinic, Honorary Barry Gartner, MP, the Labour MP for Brent West, Honorary Gareth Thomas, MP, the Labour of MP for Harrow West, Honorary Bob Blackman, MP, the Conservative MP for Harrow East, Ms. Rashmi Kalbovila, Councillor for South Harrow, Mrs. Chandani Vikramarachi, our Financial, Mr. Payapuran Karnan Singham, Anglo-Asian Cash and Carry Limited, Mr. Thimudu Dr. Dr. Lankesh Kagoda, Mr. and Mrs. Shanti Pereira, Mr. Cicero Pereira, Mr. Tissa Madadala, retired Major NLC Pereira, Mr. Pradeep Pereira, Mr. Sunanda Abhiyasingham, Mrs. Kanchana Mendes, Mrs. Rupa Munaravela, Dr. Darshana Hettiarachi, Mrs. Chantu Tulanjali, Mr. Manoj Ram Bodavilage, Solicitor Mr. Chakra. Could all the aforementioned guests please make your way towards the lighting of the oil lamp? Thank you. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සියලු සුබ මුහුර්තයන් ආරම්භන්නේ ගිනි සිලවක පහන් සිලවක ආශිර්වාදය ලබා දෙන්න. එදා ගිනි දෙවියන් පුදු අපේ මුතුන් මිත්තන් සියල්ල ප්‍රථම කොට කින්දර තමන්ට ආශිර්වාදයක් ලේ සැලකුවා යම්සේද අද එසේ සිදුවේ. සියලු දෙනා නැගිට මේ ස්ථානයේ මේ මොහොතට අපේ ගෞරවය පුද කරනවා.
පුරා වසර 20 කාලයකට වැඩිපුර කාලයක් අපිට සමගින් නර්තනාචාර්යත්වය දැක්වූ මහාචාර්ය බුද්ධියන්සේ දිසානායක මහත්මයාණනි ඔබතුමාට ඉතාමත්ම භක්තිආදරයෙන් යුතුව මේ අවස්ථාවේදී ආරාධනා කරනවා මේ පහන් සිලවක ආලෝකය ඒ සමාකර්පයේ මුස්ලිම් ලෙස දැල්වූ පහන් සිලේ ආලෝකය දසක පැතිරෙන්නේ යම්සේද මේ සංස්කෘතික මංගලයේ ශ්‍රී විභූතිය එලෙසින්ම යුරෝපීය පුරාවටම මේ ලෝකීය පුරාවටම පහන් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා. මයිතාමත්ම නමස්කාර පූර්වකව ආරාධනා කරනවා කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ පූජ්‍ය විල්වාගෙදර ඥානීස්වර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ රැස්ව සිටින සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලෙසට ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මෙම අවස්ථාවට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහා කොමසාරිස් අපේ මනෝරි මල්ලිකාරච්චි මහත්මිය ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ මේ අවස්ථාවට සම්බන්ධ වන නගරාධිපතිතුමාලා නගර සභික මහත්වරුන් මහත්වරු ඒ වගේම ආරාධනා ලැබ මේ අවස්ථාවට සම්බන්ධ වෙන මහත්වරුනි මහත්මාවරියනි ආදරණීය දෙමව්පියනි දයාබර දූ දරුවනි වර්ෂ කිහිපයක් නිහඬව සිටමින් නැවත වාරයක් මුළු කීස්බරිය ආලෝකමත් කරමින් ඒ ප්‍රදේශයේම අපේ සිංහල ජනතාව පුරුදු කරමින් අමන්දානන්දයට පත් කරමින් පවත්වනට යෙදෙන කීස්බරි බක්මහා සැනකෙළිය වගේම එහා සමග පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය ඒ වගේම සංගීත සඳහව සඳහා සහභාගී වීමට පැමිණි ඔබ හැමදෙනාම නැවත වාරයක් චාරිත්‍රානුකූලව පිළිගැනීම මගේ පළවෙනි කාර්යයයි. ඊට අමතරව මේ පිළිබඳව විශේෂයෙන් වචනයක් පවසන්න අවසර ලබා දෙන්නට බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායකව වැඩ සිට වදාළ MB නාමධාරී අග්ගමහා පඬිත
අප ගුරුදේවෝත්තම ගලයායේ පේදස්යා විධාන එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේ මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම භක්තියෙන් ප්‍රණාමයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා 1991 වර්ෂයේදී කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස විහාරය ආරම්භ කළේ මට මතක විදියට 92 වර්ෂයේ ඉඳන් බක්මහා සැනකෙළිය සෑම වර්ෂයකම සිද්ධ කරගෙන ආවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ බරපතල රෝගාබාධයට පත් වුණ කාල වකවානුවේ මුළු ලෝකේ පුරා වෙරුණ කොවිඩ් වසංගතයේදී මම හිතන වර්ෂ කිහිපයක් පවත්වන්න නොහැකි වුණත් දහම් පාසලේ ආදරේ දූ දරුවන් වෙනුවෙන් පුංචි අවුරුදු උත්සව කිහිපයක් පැවැත්වුවා. විශේෂයෙන් මේ වගේ බක්මහා සැනකෙළියක් මේ පවත්වන්නේ 30 වෙනි වතාවටයි. සිංහල ඇත්තම කතාව කියනවා නම් ඩයස්පෝරාවේ නිජබම හැටියට සැලකෙන කිස්බරි විහාරයේ අපට අපේකම පෙන්වීමටත් අපේකම රැක ගැනීමටත් ශ්‍රී ලාංකීය සුවඳ විඳ ගන්නටත් අපේ දරුවන්ට අපේකම පෙන්වීමටත් සිංහල චාරිත්‍ර විධීන්ගෙන් පෝෂිත වූ මේ බක්මහා සැනකෙළිය එහි රසය ඇඟට දැනෙන විදිහට ලැබීමට වගේම සතපුම් දහස් ගානකින් අපි ඈතක හිටියත් සිතින් ඔබ ගමේ බක්මහා සැනකෙළියක සිරිය නැරඹීමට අවස්ථාවක් සැලසීම කිංස්බරි බක්මහා සැනකෙළියේ විශේෂත්වය හැටියටයි අපි දකින්නේ. එහි ගෞරවයේ ප්‍රණාමය අපේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට. ඒ වගේම උන්වහන්සේට ශක්තියක් වෙච්ච එදා හිටපු අපේ ආදරණීය වැඩිහිටියන්. උන්වහන්සේ හැමදාම මේ ස්ටේජ් එක තුල සිහිපත් කළ ආදරණීය වැඩිහිටියන් විශේෂයෙන් අපේ ලීලාරත්න කාර්යවසම් කපුවයිය. ප්‍රධාන කරගත්ත විශාල පිරිසක් එදා ඉඳන් මේ දක්වාම සහයෝගය දුන්නා. එදත් එහෙමයි අදත් ඒ විදිහටමයි මේ සහයෝගී කැපවීම ලබා දෙන්නේ. ඒ අය හැමදෙනාම අපි පින් දීමෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. අපේ නායක හමුදුර නොමැතිව පවත්වන මේ පළවෙනි බක්මහා සැනකෙළිය නායක හමුදුර නැතිව එලිමහනේ පවත්වන පළවෙනි බක්මහා සැනකෙළියයි අද මේ සිද්ධ වෙන්නේ. උන්වහන්සේ වැඩ හිටියා නම් සනාතනක ලෝධාම අපට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. පිරිමහන්න වගේම පියවන්න බැරි ඒ අඩුව මම හිතන්නේ මට වගේම ඔබට එදා හිටපු පැරණි අය උන්වහන්සේ සමග වැඩ කරපු අය හැමදෙනාටම මේ මොහොතේ දැනෙනවා ඇති. කොහොම නමුත් මේ මොහොතේ මේ උතුම් අවස්ථාවට වැදගත් අවස්ථාවට සම්බන්ධ වුණ ඔබ හැමදෙනාම ඊටාම කෙටියෙන් මේ වෙලාවේ පිළිගනු ලබනවා. විශේෂයෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අපේ වැඩ බලන මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මැතිණිය ප්‍රධාන මහ කොමසාරිස් කාර්යාලයේ මහත්මී ඒ වගේම බ්‍රෙන්ට් නගරාධිපතිතුමා ඒ වගේම ලේබර් පක්ෂයේ නායක නගර සභික ඩේවිඩ් පෙරි මහත්මයා හැරෝ නගරාධිපති සලීම් චෞධරි මැතිතුමිය ප්‍රධාන නගර සභිකයින් ඒ වගේම ජස්මින් චෞධරි මැතිණිය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ડોક્ટર සීමා සිවාදී හැරෝ නගර සභික සුනීතා හිරණි මහත්මිය ඊස්ට්හෑම් නගර සභික කැබිනට් සමාජික ලක්මිනිසා මහත්මිය අන්තර් ආගමික සංවිධානයේ සභාපති ගෝපාල් බාජු මැතිතුමා හිටපු නගර සභික කරීනා මරිකාර් මැතිණිය බ්‍රෙන්ට් නගරාධිපති ටෝනි පුරු මහත්මයා හිටපු හැරෝ සමාජික නවීන් ෂා මහත්මයා සවුත් හෝල් පාර්ලිමේන්තු පන්ති විරේන්ද්‍ර ශර්මා මැතිතුමා ඒ වගේම ඇඩ්වොකේට් ලිමිටඩ් සභාපති ලූටන් හා ඩන්ස්ටන් රෝහල් ඒජන්ත ලවින් එල් ඇම්ස්ට්‍රෝල් මහත්මයා බ්‍රෙන්ට් වෙස්ට් පාර්ලිමේන්තු මන්ත්‍රී බෙරි ගාඩ් මහත්මයා
හැරෝයිස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරෙත් තෝමස් මහත්මයා, හැරෝයිස් පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් මහත්මයා, සවුත් හැරෝ නාගරික මන්ත්‍රී රශ්මි කළුබෝවිල මැතිතුමා, ඒ වගේම අවුල් ෆයිනෑන්ෂියල් චාන්දනී වික්‍රමාරච්චි මැතිණිය, ඇංග්ලෝ ඒෂියන් අධිපති දයාබරන් ගණේශලිංගන් මහත්මයා, ඒ වගේම ડોક્ટર ලංකේෂ් කෝදාගල මැතිතුමා, මිස්ටර් ඇන්ඩ් මිසිස් ශාන්ති පෙරේරා මහතාසා මහත්මිය, ඒ වගේම සිසිර පෙරේරා මහත්මයා, තිස්ස මඩවල මහත්මයා, ඒ වගේම විශ්‍රාමික මේජාපේ NLC පෙරේරා මැතිතුමා, සරත් චන්ද්‍ර මැතිතුමා, ප්‍රදීප් පෙරේරා මැතිතුමා, ડોક્ટર දොන් කහවේ මැතිතුමා, ඒ වගේම සුනන්ද අබේසිංහ මැතිතුමා, ඒ වගේම තුමිදු දොඩන්තන්න මැතිතුමා, කාංචනා මෙන්ඩිස් මහත්මිය, රූපා මනෝරෙල්ල මහත්මිය, ඒ වගේම දර්ශන හෙට්ටිආරච්චි මහත්මයා, චතු දුරාංජනේ මහත්මිය, මනෝජ් රම්බොඩවිලගේ මහත්මයා. අපේ නායක හමුදුරගේ බොහෝම හිතවත් කල්යාණ මිත්‍රයෙක්. එතුමා නොමැතිව කිංස්බරි බක්මහසනකලිය ලස්සන උනේ නැහැ. ආලෝකමත් උනේ නැහැ. අවුරුදු කීපයක් එතුමාට සම්බන්ධ නොහැකි වුණත් මේ අවුරුද්දේ එතුමා අපේ බක්මහසනකලිය ආලෝකමත් කරන්න ලස්සන කරන්න සම්බන්ධ වෙනවා. ඉතින් මම බොහොම ආදරෙන් සිහිපත් කරමින් මතක් කරන අපේ මහාචාර්ය මුදියන්සේ දිසානායක සූරි එතුමාවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් පිළිගනිමින් තවත් කලා ශිල්පියෙක් හැටියට ලංකාවේ නමක් දිනාගෙන අපේ ජනනාත් වරකගොඩ මැතිතුමා එතුමාත් සම්බන්ධ වෙනවා. එතුමාත් මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් පිළිගනු ලබනවා. සමාවෙන්න ඕන නම් කීපයක් පාතින් වැරදුනා නම් අමතකුණා නම් හැමදෙනාමත් තාම ගෞරවයෙන් ගෞරවනීය මහා සංඝරත්න ඔබ හැමදෙනාමත් මේ වෙලාවේ පිළිගන්නා බව නැවතත් මතක් කරමින් මගේ මේ පුංචි පිළිගැනීමේ කතාව නිමා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. අවසරයි අපේ මහත්මයා. Yes, as our Nayaka said, on behalf of Sri Lankan Education, Cultural and Welfare Association, I would like to also again welcome you all to our 30th Kingsbury Bakmahawala New Year Festival. පසු සිටින සියලුම දෙනාම භක්ති ආදරයෙන් පිළිගනු ලැබූ ඔබ වහන්සේට මගේ නමස්කාර පූර්වක ස්තුතියි.